සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ Cook and Cheers YouTube channel එක බලන්න අප සියලු දෙනා. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ අපේ දවස් දෙකේ නිවාඩුවක් තියෙනවා. නිවාඩුවේ පොඩ්ඩක් නිදහසේ ඉන්න ලස්සන තැනකට ඇවිල්ලා තියෙන. ලස්සන කියන්නේ මේ හොඳ නිදහස් තැනක්. ෆ්‍රී එකේ ඉන්න පුළුවන් තැන. මෙතන ගැන කිව්වොත් මේක විලා එකක් කියන්නත් පුළුවන්. හෝම් ස්ටේ එකක්, ඇපාර්ට්මන්ට් එකක්. මේ ඕනේ විදිහට කිව්වත් නිවැරදි. මෙතන නම කියනවා නම් අයෝ විලා. මෙතන අයෝ විලා නම විනාඩියක් අරන් මේ ප්ලේස් එක ගැන කියන්න හිතුවේ කාට හරි වැදගත් වෙයි කියලා. එහෙම කාට හරි මේ තැන දැක්කට පස්සේ මොනවා හරි විස්තරයක් දැනගන්න ඕන කමෙන්ට් එකක් දාන්න. මම දැන් වැඩි වෙලා ගන්න නැතුව මේ ප්ලේස් එක ඔයාලට පෙන්නලා ඉන්නම් අපේ වීඩියෝ පටන් ගන්න ඉස්සෙල්ලා. ඉතින් මේක තමයි අපි අද ඉන්න තැන අයෝ විලා. බලන්න මේ විදිහට ගේට් එකක් තියෙනවා එනකොටම. තට්ටු දෙකකට තමයි තියෙන්නේ. පල්ලෙහා උඩ තට්ටුව වෙන වෙනම දෙන්නේ. උඩ නම් කවුරුත් නැහැ අද. අපි ඉන්නේ පල්ලෙහා තට්ටුවේ. අපි එන යමු ඇතුළට ඒක බලන්න. මෙන්න මේ විදිහට තමයි ඇතුළ වෙනකොට තියෙන්නේ. උඩට යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මේ අපි ආපු වාහනේ අපි ට්‍රීවිල් එක මේක තමයි යන තැනක යන්නේ. මෙන්න මේ වගේ එළියෙත් තියෙනවා ඊට පහසුකම් ඕනනම් වාහන පාක් කරන්න චෙයර්ස් පුටුව දාගෙන වාඩි වෙලා ඉන්නත් පුළුවන්. මේ වගේ ඉඩක් තියෙනවා. මේක තමයි එන්ට්‍රන්ස් එකට තියෙන දොර. මේ වගේ ටීවී ඒරියා එකක් තියෙනවා දොරෙන් ඇතුල් වෙද්දිම. මේ වගේ පුටු සෙට් එකත් එක්ක මෙහෙම ටීවී එක තියෙනවා. අපි යමු බලන්න මෙන්න මේ හරිය තියෙනවා ඩයිනින් ඒරියා එකක්. කැම මේසෙකුයි පුටු ටිකකුයි තියලා. මේ තියෙන බෙඩ්රූම් එකක්. මේ විදිහට තියෙන බෙඩ්රූම් එක. ස්ටෑන්ඩ් ෆෑන් එකකුත් තියෙනවා, කබඩ් එකක් තියෙනවා. වෝල් ෆෑන් එකකුත් තියෙනවා. ඉතින් ඒ කමරේ ඉස්සරහම තියෙනවා තව රූම් එකක්. ඒ රූම් එක නම් වහලා තියෙන්නේ අපි දෙන්න ඉන්නේ නිසා එක රූම් එකක් එක්ක තමයි මෙතන ප්ලේස් එක අපි ගත්තේ. මේ හරිය තියෙනවා අපිට නිකන් දොර අරගෙන එළියට ගිහින් මේ හරිය ඕනනම් ඉන්න පුළුවන් පුටු තියාගෙන එහෙම. ඒ වගේ තැනක් තියෙනවා. කැම කාමරේ ගාවින් මෙහෙම ඇතුළට යනකොට බාත්රූම් එක තියෙනවා. බාත්රූම් එකත් මෙන්න මේ විදිහට හොඳ පිරිසිදු වෙලා ලස්සනට තියෙනවා, ගැටලුවක් නැහැ. තව තැනක් වෙන්නම තියෙනවා. මෙතන විශේෂම දේ තමයි කිචන් එකක් තියෙනවා මේ. පේනවද? සින්ක් එක, මයික්‍රෝ එක, රයිස් කුකර්, oven, එතකොට ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ කබඩ් වල අපිට ඕන කරන ප්ලේට්ස්, කප් මේ පේනවා. හැම දෙයක්ම තියෙනවා අපිට. අපි කෑම හදනවා නම් උයා ගන්න ගේන්න ඕනේ. කෑම වර්ග විතරයි ගේන්න ඕනේ. මෙතන හදා ගන්න පුළුවන් ඕනෑම දෙයක්. මේ විදිහට තමයි තියෙන්නේ. එනවාද? මේ කෑම හදන භාජන හැම ගැටලුවක් නැහැ. හොඳ පිරිසිදුවට තියෙනවා. ගැටි භාජන හැමක් තියෙනවා. ඉන්නවද චුට්ටක් කියලා බලන්න. මෙන්න මේ තව එක්කෙනෙක් ඉන්නවා මෙතන. එයාට තැරලා බලන්න ඕනේ. මේ භාජන හැම අඩුපාඩුවක් නැතුව තියෙනවා ගෑස් එක. ඉතින් මෙහෙම තමයි මේ තැන ගැන කියනවනම් අපි මීට කලින් සැරයක් කියලා දවස් දෙකක්ම ඉඳලා ගියේ. ඇත්තටම මාර නිදහස්. ගෙදර වගේ ඊටත් වඩා නිදහසේ හිතේ හැටියට කාලා බීලා යන්න පුළුවන් මෙතෙන්ට එන කෙනෙකුට. තැන ගැන කියනවනම් අයෝ විලා මෙතෙන්ට කියන්නේ දවසකට රුපියල් 7000යි. ඒ ගානේ හැටියට මාර වටිනවා. මේ වගේ තැනක් හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. හොඳයි ෆ්‍රෙන්ඩ්ස්, අද අපිට පොඩ්ඩක් විශේෂ දවසක් හින්දා සුපිරියටම සෙට් වෙන්න හදන්නේ. බයිට් එකත් හරියාකාරව හදාගන්න ලෑස්ති වෙලා තියෙනවා. අපි අද හදන්න යන්නේ මික්ස් ග්‍රිල් ප්ලැටර් එකක්. කොහොමද බඩු ටික? මෙතන තියෙනවා සොසේජ්, ජම්බෝ සොසේජ් 3ක් තියෙනවා. ලොකු වැව් මාළුවෙක් සීසන් කරලා තියෙනවා. මේක සීසන් කරන හැටි මම කලින් වීඩියෝ එකක පෙන්නලා තියෙනවා. ඔයාලා බලන්න. හරිම රහයි එහෙම සීසන් එක දාගත්තාම. මෙතන චිකන් ටිකක් තියෙනවා සීසන් කරලා. මේ බීෆ්. මෙතන තියෙන ඉස්සෝ ටික. එතකොට මේකට රයිස් එක්කත් අපි ගහලා තියෙන්නේ රයිස් කුකර් එකේ.
මේ ටිකෙන් අපි ඉස්සලාම් කරගන්න හදන්නේ චිකන් එකයි බීෆ් ටිකයි තම්බ ගන්නවා. මේ ටික තම්බෙන අතරේ ඉස්සෝ ටිකයි මාළුවා හැම ග්‍රිල් කරගමු අපි. හොඳයි guys ඔන්න එහෙනම් අපේ බයිට් එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. මේ තියෙන අපි සීසන් කරගත්ත වැව් මාළුවා උනන් සෑහෙන ලොකුයි. මේ තියෙන්නේ සීසන් කරගත්ත ඉස්සෝ ටික. එකම තෙල් ටිකක් දාලා බෙදලා ගන්නවා. මේකේ ඒ අතරේ චිකන් එකයි බීෆ් එකයි දැම්මෙනවා. සොසේජස් ටිකක් දාගමු මේකට. එහෙනම් අපි මේ වැඩේ ඉවර කරගෙන හම්බෙමු. ඔන්න guys අපි එහෙනම් අපේ බයිට් එක නම් හදාගෙන ඉවරයි. මික්ස් ග්‍රිල් ප්ලැටර් එකක් කිව්වට එක ප්ලැටර් එකකට දාන්න බැරි නිසා අපි මේ විදිහට තුනකට දාගත්තා. මම පෙන්නන්නම් ඔයාලට මේකේ තියෙන දේවල්. මේ තියෙන්නේ ජම්බෝ සොසේජ් තුනකුයි ප්‍රෝන්ස් ටිකක් ග්‍රිල් කරලා තියෙනවා. මේ තියෙන්නේ බීෆ් මේක තම්බලා ග්‍රිල් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ රයිස් එක බාස්මති හාලෙන් අපි හදාගත්තා. මේකේ තියෙනවා ග්‍රිල් කරපු වැව් මාළුවෙකුයි ග්‍රිල් චිකන් කෑලි ටිකකුයි තියෙනවා. ඉස්සලා අපිට ඔයාලට පෙන්වන්න බැරිණු තව දෙයක් මේකට ඇඩ් කරා. සුදුලුන් ටිකක් බෙදලා ගත්තා. අලයි කැරටුයි දෙක තම්බලා ග්‍රිල් කරලා ගත්තා. දැන් ගොඩක් දුරට මේක ඉවරයි. තව තියෙනවා අපිට මේකට බාබිකියු සෝස් එකක් හදාගන්න ඕනේ. මම ඔයාලට ඒක හදන හැටි පෙන්වන්නම්. එහෙනම් අපි ටක් ගාලා ගිහින් ඒකත් හදාගෙන වාඩි වෙමු ඇවිල්ලා. හරි guys අපි එහෙනම් බාබිකියු සෝස් එක දැන් හදාගමු. තෙල් ටිකක් ලිපේ තියලා මුලින්ම මේ විදිහට පොඩියට කපාගත්ත සුදුලුන් ටිකක් දාගන්න. වැඩි කර කර ගන්නත් හොඳ නැහැ. ඉන්න අඩු කරලම තියාගන්න ඕනේ. මේක පොඩ්ඩක් රන්වන් පාටට හැරීගෙනකොට ලුණු දාන්න. මේ ටික මේ විදිහට ටිකක් වෙලා බෙදුනට පස්සේ ඉඟුරු ටිකක් දාගන්න. ඒකලා තව පොඩි වෙලාවක් බෙදෙන්න. ඉඟුරු ටිකක් ගානට බැදීගෙන එනකොට මේ විදිහට පොඩියට කපාගත්ත ලුණු ටිකක් දාන්න. කවුද පෙරපෙන්නේ? මම එන්නම් ඔයා පයින් දෙකට. හරි මේක අම්මම ටික වෙලාවක් මේ ලුණු ටිකත් එක්ක මම බෙදන්න තියනවා. හයි ෆ්‍රෙන්ඩ්ස් මේ සුදු ලුණු ඉඟුරු ටික මේ වගේ පාටට එන්න පොඩ්ඩක් මැලවුණාට පස්සේ අපි මේකට සීනි ටිකක් දාගමු. සීනි වලට හැබැයි හකුරු තිබ්බනම් තමයි මේකට හරියන්නේ. මං ගාව හකුරු නැති නිසා සීනි ටිකක් දාගන්න. තව මේකට මේ වෙලාවේ දාන්න ඕනේ කරාමු නැටි එනසාත්. ඒවත් මගේ ළඟ නැහැ මං දාන්නේ. ඔයාලා ළඟ තියෙනවා නම් හදන වෙලාවට දාන්න. එතකොට ගොඩක් රහයි. සීනි ටිකත් මේ විදිහට දාලා සීනි වලට හකුරු තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. ඊළඟට මේකට දාගමු මුණු ගම්මිරිස් ටික. හරි මුණු වැඩි කරගන්න එපා කන්න හම්බෙන්නේ. මුණු දැම්මට පස්සේ ගම්මිරිස් ටික දාගන්න. හරි ඊළඟට කෑලි මිරිස්. වැඩි ඔය සින්දුවක්වත් කිව්වේ නෑ අද. කියන්න පස්සේ කොහෙන් හොයා ගන්නවද හොම්බන්නේ. කොහෙන්ද ඔබ ඉගෙන ගත්තේ අපි? What? පාරේ? එයා පාරේ යනවද? මේ ටිකත් මෙහෙම හොඳට කවලම් කරගෙන ඊළඟට දාගන්න මේ ටොමැටෝ සෝස් ටික.
tomato sauce. Tomato. Tomato ya, tomato. Tomato. මේකටම අපි soya sauce ටිකක් දාලා Soya sauce දානවා. මේකට මේ ගාවටි කුණු ටිකක් දානවා. ඊයා මේක මේ විදිහට ටික වෙලාවක් කුක් වෙන්න තියලා පොඩ්ඩක් උක්කු වැඩි වගේ අපි තව පොඩ්ඩක් මේක කුක් වෙන්න තියලා වතුර ටිකක් දානවා. Hi friends, දැන් මේක පොඩ්ඩක් විනාඩි 3ක් විතර අපි කුක් වෙන්න තියලා මේක පොඩ්ඩක් අර සෝස් එකට වඩා පොඩ්ඩක් උකු ගතිය වැඩි ඒ හින්දා වතුර ටිකකුත් දාගමු මේකට. වැඩි දාගන්නත් ඕනේ ටිකක් ගන්න මේ ගන්න. ඔයා අපි මේ සෝස් හදනකොට ඔයා ඔහි කාලා ඉවර කරන්න එපා ඈ. ඉතින් මේ වතුර. ඉතින් හයිඩ්‍රේට්ස් දැන් සෝස් එක ගානට ඇවිල්ලා තියෙන්නේ. අපි දුක ඔෆ් කරගමු. මේකත් භාජනයකට දාගෙන අපි අනිහන ටේබල් එකට. එහෙනම් guys ඔන්න ඔක්කොම රෙඩි වෙලා තියෙන්නේ. බයිට් ටිකක් ආවා. මේක කන ගමන් ලාවට වගේ යන්න මම පොඩි එකක් ගෙනාවා. මේක රිච් චෙරි බ්‍රෑන්ඩි එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කෑමත් එක්ක හොඳට සෙට් වෙයි කියලා හිතනවා. අපි එන කන ගමන් ෆිල්ම් එකක් බලන ගමන් වැඩේ යන්න. කොහෙන්ද අපි ඔයාලට මම බෙදලා දෙන්න. බට්ටිකුත් දාන්න නේ. බට්ටික? බට්ටිකුත් කන්න. බට්ටිකුත් කන්න ඉතින්. කටක්. මෙච්චරයි ඈ. බට්ටිකුත් කන්න ඕනේ. ඉන්න චිකන් එකයි සෝසේජ් එකයි අනේ සොසේජ්. අනේ සෝසේජස් ඉස්සොයි අනේ බීෆ් කනවනේ බීෆ් අනේ බී. අනේ පව් මේවා අලයි කැරට් එක කනවනේ නෑ. අයි නැත්ද දැන් ඉතරලා හොරින් කෑවේ මං හදනකොට මං කැල්ලකුත් දෙන්නම් ඈ නා පුතු ළඟට ගන්න සෝස් දාගෙන කන්න පුතු ළඟට ගන්න මේකට ඔයාලට දෙන්න ආ මන්නම් කොම්මන ඔය ඉන්දස් කන්නම් ඒ මේ දෙහිය නම් මිරික ගන්න ලුණු එහෙමත් ඕනනම් ගන්න හරි ඕනනම් ඉතින් ඒ බෙදලා දෙනවා සුදුළු carrot ආල අරන් කන්න මම මේ දැනට බෙදන්නේ මේ චිකන් එක මෙතනම තියෙනවා ඔව් පස්සේ ගමු මාළුත් මේකෙම ගන්න ආ right එහෙනම් ඉකම් නේ come on මේ කැල කන්නද බලන්න ඉන්න ඒවනේ අය කන්නේ යන වීඩියෝ කරේ එහෙනම් කාලා බලලා කියන්නකො කොහමද මගේ කුකින් වැඩේ කියලා බලමු මොනවද කන්නේ අල කෑ කාලි සෝස් මගේ කෙනේ මේ ඔබගෙන කන්නේ. හරි ඔයාටත් එකක් තියෙනවද කෝකද ඔයාගේ ද soft එකට තියෙන තක්කාලි සෝස් එකද මොනවද soft එකට තියනවා කී කන්නේ ඔබ beef එක බාබකියු සෝස් එකත් අපිම හදාගත්ත එකනේ සෝ සෝ
මොකක්ද තාත්තේ? හරිම රසයි. හරි මසයි. බොරුනේ. හරිම රසයි. බබා මොකද හිතන්නේ? හරිම රසයි. රසම රහයිද? මොනවද කන්නේ? sausages. ජම්බෝ සෝසේජ්. රායිද? සරසරයි. සැරම සැරයි? චුට්ටසරි. කොහෙද දුවන්නේ? ඔයාගේ බීම එක බොන්න. යාට සැර වෙලා. ඔව්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අනගමන් ෂේප් එකේ සොත් එක බලමු. සෝඩා සෙට් එකේ කියලා හිතනවා. What is that? ලස්සන පාටක් තියෙනවා. Oh my. ලස්සනයි. Sprite. ආ. Sprite නේ 7 up. Cheers. නරකම නෑ. මේ ටිකක් කොබන්කම්. ඒකේ පට්ට ටේස්ට් එකක් තියෙනවා. සෝඩා එකට වඩා මේ ස්ප්‍රයිට් එකත් එක්ක සෙට් එක. මම මෙතන තියෙන ඔක්කොම බයිට් වලින් ආසම එක තමයි මේ බීෆ්. ඕක් ගන්න. මම ට්‍රාන්ස්ෆර්මර් තමයි බීෆ්. පෝක් ගන්න බැලුවා පෝක් සෙට් වුණේ නැහැ කොහෙවත් නැහැ කකුලුවත් බැලුවා නැහැ අද බලමු උඹට දැම්මිලා කියන්නේ බබා චිකන් කන්නද කන්නද ඉඳ ගාන්ට ග්‍රිල් වෙලා තියෙනවා. මට ගාන්ට බිල් වෙලා කියනවා. වත් කඩේ කනවා ඒත්. යාගේ ප්ලේට් එකේ දාලා තියෙනවා. උන්ගේ දෙන්න. මොකක්ද තාත්තේ? දැක්. Hunda. දැක්. කනවාද නානවාද? නානමයි දෙකම. මොනවද කන්නේ? බස්. කන්න. බෙහෙත් බරවයි. ඔන්න ගයිස් අපේ බයිට් එකට දැන් මේ වෙනකොට අත් වෙලා තියෙනවා. ඉරණම ගොඩක් දුරට ඉවරයි. තව ටිකක් තියෙනවා ඉවරටම නෑ. මෙන්න බොටල් එක. භාගයක් ඉවරයි. රිච් චෙරි බ්‍රැන්ඩි මේක රුපියල් 5400යි. අවුලක් නැහැ මේක බොන්න පුළුවන්. බොටල් එක ඉවර වෙනකම්ම වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි එහෙනම් වීඩියෝ එක මෙතනින් නවත්තන්න. ඔයාලා එහෙනම් අපේ වීඩියෝ එක බලලා මොකක් හරි එකෙන් ආදල්යක් ගත්තා නම් subscribe එකක් දීලා පොඩි support එකක් දෙන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. මේ ඉන්න place එක ගැන වුණත් දැනගන්න ඕන නම් comment එකක් දාන්න. මම අනිවාර්යෙන් reply එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එක අදට මෙතනින් නවත්තනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.